කොහොමද ඔයාලට ඔන්න ඔයගොල්ලෝ ආසම කතාවේ අලුත් කොටසක් කරන්න ඇවිල්ලා තියෙන්නේ. කතාව කියවන කෙනා ආරාධනා කරනවා. ඒත් එක්කම කතාව ගැන ඔයාලට හිතන දේ පහළ කමෙන්ට් සෙක්ෂන් එකට දාගෙන යන්න. කතාවට ලයික් එකක් දාලා channel එක subscribe කරන්න අමතක කරන්න එපා. අලුත් කොටසක් කරන් ඉන්න. ඔහු පිටව කොස් මිනිත්තුවක් දෙකක් ගත වූද ඉතිරි කර ගිය විලවුන් සුවඳ මැද කෙළ තවමත් බිත්තියට හේතු වුණු ගමන්මය. මේ ඇත්පැටියා තම සිහිය විකල් කර තමයි. උඹේ විතරක් නෙමෙයි ගිහින් බලපන් පහලට දැන් අර පොල් පරාලේ ඇඹරෙනව ඇති. සිත කියති කෙළ පය ඉක්මන් කළාය. එහාම ඇසුනේ ඔහුගේ ජීප්‍රී පණ ගැන්වෙන හඬයි. උදේනිගේ නොරිස්සුම් මුහුණත් පූර්ණිමාගේ ඊට දෙවැනි නොවුණු පෙනුමත් මැද ගජිනි වියේ කුමක් හෝ දැසෙන් ඉඟි කරමිනි. නැටුම් ටීචර් අලුත් ඉස්කෝලේ හොඳද? උදේනි හදන්නේ කෙල්ලව කතාවට අල්ලා ගන්නටය. ඔව් ආන්ටි ගොඩක් හොඳයි. කෙල්ල කීවේ උදේනිගේ මුහුණ කළු කරමිනි. දැන් දිගටම මෙහෙදී ඉන්න එතකොට ගුරු නිවාසේ වගේ බැලුවා නම් ලේසි නේද? ඒ මොකටද නැන්දේ මෙච්චර මේ වලව ඉඩ තියෙද්දි අනික ගුරු නිවාසේ තත්ත්වය දන්නවනේ. ගජිනි කීවේ තරමක නොරිස්සුමකිනි. වලව නම් ඉතින් ඉඩ තියෙන එක ඇත්ත. ඒත් එහෙම ඇඳුනුම්කමක් නොතිබ්බනම් ඉන්න වෙන්නේ කොහොමද ගුරු නිවාසේ? තෙමෙන තැන් ටික ඔයගොල්ලෝ ටිකට කිව්වම හදලා දායි. එහෙම මම ඉන්නේ ආන්ටි. මගේ ආරක්ෂාව බලන්නත් එපා. අනික ගුරු නිවාසේ තෙමි ඉන්න තරම් මොනාවකට මම ජොබ් එකක් කරන්නේ නැහැ. මේක මම පොඩි කාලේ ඉඳන් ආසාවෙන් හිටපු එක. එහෙම නැතුව අපේ අම්මලා මාව තනියම එවන්නෙත් නැහැ. ඒ කීවේ උදේනිගේ යටි අරමුණ ගැන තේරුම් ගනිමිනි. පූර්ණිමානම් කතාවක් නැත. නමුත් ඔය කෙල්ලව පිරික්සයි. දැනට තිගු කළු ගොවමක් ඇඳ යුවතිය අති සුන්දරය. නර්තනය කරන නිසාමතු ඇයට ඇත්තේ හැඩ ඇති සුන්දර සිරුරකි. පිරුණු ලැම පුළුල් ලුකුල පිරිමියෙකු ආකර්ෂණය කරගන්නට සමත්ය. ඉතින් සිත තිගැස්සෙයි. අනෙක් අතට ඇකේ දැස් යුවතියගේ පාදයේ වූ පාසලඹ වෙතම යොමු වී තිබුණි. ඕක ගත්තේ අම්බිගායකෙක්ද? සැකේ වදනට පෙරළුණි. කෙළ තිගැස්සුනාය. අම්බිගාද මන්ද කොහොම හරි මේක කැන්ඩි වලින් ගත්තේ. ඇයි? කෙළ ඇසුවේ පූර්ණිමා දෙස හොඳින් බලමිනි. ගජිනි කෙළ දෙස බැලුවේ දැස්සෙහින් කරය. ඔයාද ගත්තේ? පූර්ණිමාගේ සැකේ කුමක්ද? මොකටද අහන්නේ හපන්? ඇයි යකෝ මේ ගෑනුට පිස්සුද මන්ද? යටිසිත බැනවදී. ඔව් ඇයි? සැකේනේ. මම මේක හදන්න සල්ලි දීලා ආවා. හස්ති අයියා ටවුන් ගිය වෙලාවක අරන් ආවේ. ඇයි කීවේ කුමක් වුවද? ඒ හස්ති විවාහ වන්නට සිටින තරුණිය නිසාය. ඒ අසන්නේ පාසලඹ ගැන සැකයකින් සිටින වග දැනුම් නිසාය. ඒක තමයි. තිමිර කිව්ව හස්ති අයියා නැටුම් මිස්ට පාදසලඹක් දානවා දැක්ක කියලා පන්සලේදී. බලලා මල්ලෙන් එළියට පැන්නේය. ගජනිගේ දෙස නම් කෙල්ල බැලුවේ නැති තරම්ය. කුමක් කියන්නද? තමා මෙවන් එකක් නොසෑදුව වගේ ඇය දනී. හස්ති දුන්නා කියා කිව නොහැක. කෙසේ හෝ දුරකථන ඇමතුමක් ගන්නට අවසි බව පවසා එතනින් ගැලවී පැමිණි හස්සිට කෙටි පණිවිඩයක් යවමිනි. පූර්ණිමාට කවුද කියලා ඔයා මගේ කකුලට ඇන්කලට් එකක් දානවා දැක්ක කියලා. මම කිව්වා මං හදන්න දුන්නා ඔයාට ටවුන් ගිය වෙලාවේ ඒක අරන් ආවා කියලා. කෙල්ල කෝකටත් කියා ඔහුට ඇව්වේ. ගජනිට කියන්නට දෙයක් සිතමිනි. තිමිර පිළිතුරු ලැබී තිබුණේ. ඔව් එහෙම නමක් තමයි. මිනිහා හිටියේ ෂොප් එකේ. ඌ පූර්ණිමාගේ මාමගේ පුතෙක්. මං දැක්කේ දා පන්සලේදීත් ඉන්නවා. කමක් නැහැ. ගජනිට මොකක්ද කියන්නේ? කැමති දෙයක් කිය. නැත්නම් ඕකම කියන ප්‍රශ්නයක් නැහැනේ. මේකේ ගාන කීයදයි? මොකටද? ගජිනි අහනවානේ මම මොකද්ද කියන්නේ? මේක ගොඩක් වටිනවා ඇති. එයා දන්නවා මල්ලගේ එච්චර සල්ලියක් නැහැ කියලා. ලක්ෂයක් කියනවා. එකතු කරපුවගෙන් ගත්ත කියලා. මම පොඩි වැඩකට යනවා. පහල දෙන්නට වැඩි මූ වෙන්න යන්න එපා. උදේනි කියන්නේ විස බෝම්බයක්. ඔහු පණිවිඩ ඒවා දුරකථනයේ වසා දමන්නට ඇත. ලක්ෂයක්? ඒ වචනේ මත දැස් නැවතී ඇත. ඔහු මේ ලක්ෂයක් කීවා නම් ඊට වඩා වැඩි විය යුතුමය. ඇයි දෙයනේ මට මෙහෙම කරන්නේ? පිස්සු හැදෙයි මට. කෙල්ලට සිතුනේ ඒ රුව දුරකථනයේ WhatsApp තීරුවේ කුඩා රවුම මැද පෙනෙන විටය.
ගජනිගේ පැනයන්ට පිළිතුරු දුන්නද ඇගේ මුහුණේ වූයේ සැකයක සේවායකි. නමුත් පෙරදින සිත් රිදීම නිසා ඇයට එවන් දේවල් දිගේ යන්නට තරම් සැහැල්ලු මනසක් නොතිබුණේ. පූර්ණිමාලට ඉරිසියයි. ඇයි? උඹ අපි පොඩිව පටල ගනී කියලා. ඇයි ඒ? කෙල්ල ඇසුවේ තිගැස්මෙනී. බඳින්න කතා කරලා ඉන්න කීක ආසාවට වචනයක් හරියට කතා නොකර ආඩම්බර කමටින්න වලව්වේ හාමු නැටුම් ටීචර් ඇන්ක්ලට් එකක් දැම්ම කිව්වම ඉරිසියා හිතෙන්නේ නැද්ද යකෝ? මටම පුදුමයි. මන් දන්නේ නැද්ද අපේ අයියා ගැන? ඔන්න ලොකු උනත් ටිකක් හරි හිතන්න තිබ්බා. මොනවා වුණත් අපි බලමුකෝ ඉස්සරහට ඕනි දෙයකට මුහුණ දෙන්න හිත හයිය කරගෙන ඉඳපන් රුෂ්. ඔබ මට සහෝදරියක් වගේ. පූර්ණිමාට වඩා ලක්ෂ වාරයක් මං ඔබ වගේ නෑනෙක්ට කැමතියි. ගජිනී ඉතරෙන් ගියේ එසේ පවසා කියලට ඇසක් ඉඟි කරමිනේ. දහවල් වෙනතුරු හස්ති නොපෙමිණියෙන් කෙල්ල ගජිනි සමග දිවාහාරය සැකසුවේ අවස නැගේ පැරැත්තටම වත්ත පහළ ළිඳට යමිනේ. ඔන්න තෝ රෙද්ද කඩාගන්න නම් එපා පුරුදුත් නෑ. ගජිනි පැන වදින්නේ කෙල්ල විරිත්තන විටය. උඹ නාන්න නැද්ද? අනේ මට බැහුලම් වදිද්දි සීතලයි මෙතන. ගජිනි කීවේ කෙල්ල රවද්දියේ. මොකද්ද බං? අනේ මේ දෘෂ් උඹට වගේ මට දොළ දුක නෑ. ඇයි යකෝ අච්චර හොඳට බාත්රූම් හදලා හොට් වෝටර් දාලා තියුයි තොට අමු කැවිලද බං මේකෙන් වතුර බාල්දිය දැන්නාන. ගජිනි මුහුණ හකුලයි. හරි එහෙම තමයි නාන්න නැත්තම් කටවහන් හිටපන්. මට බෑ. උඹ නාපන්. මං පහල වෙරළු වැටලද කියලා බලලා එන්න. කොහෙද වෙරළු තියන්නේ? ඇකේ මුවේ සිනා කටකි. නිකන්ද මං කිව්වට දොළ දුක කියලා උඹ මාව ඉක්මනින්ම නැන්දෙක් කරන්න හදන්නේ එහෙම නෑනේ. ඇය ඇසුවේ කෙල්ල වතුර හොරකින් දමා ගසද්දී. ඵලයන් මැට්ටි උලඟින් තමයි. අපේ කවුරුම දැක්කොත් නම් ඉතින් කුණුහරුප කියන්න පා. ගජින්ගේ වදන් අතරමඟ නවතමින් කෙල්ල කීවේ රතු වෙමිනේ. ඇත්තෙන්ම ඇය දියරෙත්තට හැඩට පිණුනාය. තවමත් දිය හිසට වත් කරගෙන නැතත් පුලුළු පෙරට තත වුණු දියරෙත්ත ඇය සුන්දර කර තිබුණේ. වතුර පුතුම තරම් සීතලය. කෙල සනීප වතුර ටික හිස පටන් හලාගත්තේ කට ගා වෙවුලමිනි. ඇයට පුරුදු නැත. නමුත් ආශාවටම නෑවාය. අම්බෝ ඇති දැන්නම් බෑ. ඇය තමාටම කීමෙන් වතුර පනිට්ටුව පසක එල්ලුවේ සබන් බඳුනද ගැන වටපිට බලමිනි. අයියෝ ටවල් එක ඇඳුම ඇඳ උඩ නේද? ෂි. දැන් පලයන්කෝ වෙවුල මේ ගජියක් තාම නෑ. ඇය තමාටම බැනගනිමින් ගජිනිවද බලමින් ඉක්මන් අඩි තමකින් වලා උදෙසට පැමිණි මිදුලේව හස්තිකේ රිය දෙක තිගැස්සෙමිනි. අනේ මේක ඇවිත්නේ. අයියෝ ටවල් එකවත් නැහැ. රූම් එකේ ඇත්ත ඉක්මනට තූපන් රුෂ්‍ය දැක්කොත් ලැජ්ජාව බෑයකෝ. ඇය තමාටම කියා ගනිමින් පාරැඳි රබර් පාවහන් දෙක මිදුලේම ගලවා තබා වලව ප්‍රධාන දොරින් ඇතුළට දිව ගියේත් සුදු හේ මහහඬින් කතා කරමින් පැමිණි හස්තිකේ සිරුරේ වැදී ගියෙත් එක්වරමය. හස්තිකේ මුව වැසුනේ. තෙත බේරණ යුවතියගේ හැඩැති සිරුර වටා ඔහු ශක්තිමත් සුරත තද වී තිබුණේ. ඇයට සිර කරගනිමිනි. තත්පරයක් දෙකක් ගත වෙන්නට ඇත. යුවතියගේ වෙවුලන දෙතොල් ඔහු ඉදිරි පිටය. ඉතින් නෑමෙන් සීතලව පිපිතුණු මෘදු ලැමේ පහස කමිසේ පසාරු කරගෙන පුළුල් පිරිමි ලය පුරා දැනෙද්දී සිතාමතා නොවුනද කලබලයට නිතම මත රැඳුණු වමතට එහි පුළුන්මේ පහස දැනෙද්දී උස් පහත්වගේ උගුරු ගැටේ මත කෙල්ලගේ නෙතු රැඳෙන විටය. ඒ හදකැස්ම වේගවත් බව කෙල්ලට දැනුනේ මෙතෙක් ගතපෙළූ සීතල කොහේදෝ අතුරුදන්ව යද්දීය. හමුවෙමු නැවතත්. කිස් එකක් දෙයිද? කියමු බලන්න අදහසක්. ඔව් එයාට තමයි කිව්වේ කතාව ගැන අදහස් කියන්න. ඉතින් සේල අපි නපුරු රිදුමක්ව ගිවිසුමෙන් බැඳුනද කියන කතා ත්‍රිත්වයම ඔයාට PDF විදිහට මිලදී ගන්න පුළුවන්. බොහෝ දෙනෙක් අහලා තිබ්බා යාළ විදේශගතව ඉන්න නිසා ගන්න බෑනි කියලා. මේක printed පොතක් නෙමෙයි. ඔයාලගේ WhatsApp එකට එවන්නේ PDF එකක්. ඔයගලන්ට ෆෝන් එකෙන් තමයි කියවන්න තියෙන්නේ. ඉතින් රුපියල් 400ක මුදලක් තමයි එක e-book එකක් වෙන්නේ. 072යි 899යි 77යි 10 072යි 899යි 77යි 10 තමයි WhatsApp නම්බර් එක. නැති ඒ කතා තුන ඔයා කියුවේ නැත්තම් අපහු කියවන කැමැත්තෙන් ඉන්නවනම් PDF එක අරගෙන
ළඟ තියාගෙන කියවන්න පුළුවන්. මම printed book එකක් නොකලේ. හැමෝටම printed book එකක් ලොකු ගාණක් දීලා ගන්න බැරි නිසා. මොකද ඒ වගේ පොතකට මේ දවස්වල තියෙන කඩදාසි මිලයි සේරම යනකොට රුපියල් 2000 පනිනවා අනිවාර්යෙන්. ඉතින් ඒ වගේ එකක් ගන්නවට වඩා මේක හැමෝටම පහසුයි. කැමති කෙනෙක්ට ගන්න පුළුවන්. එහෙම ගන්න බැරි කෙනෙක් ඉන්නවා නම් කලබල වෙන්න එපා. ඉදිරියේදී මගේ අනිත් channel එකේදී තව ටික දවසකින් ඒ කතාව පරණ විදිහටම අපහු බලන්න පුළුවන්. ඒකට කාලයක් යනවා. ඉතින් එච්චර ඉවසීම නැති අයට තමයි මේ අවස්ථාව. අනිත් කට්ටිය කලබල නොවී ඉන්න කතා ටික පුරුදු විදිහට තව මාස කිහිපයකින් වලට බලන්න පුළුවන්.